පසුබෑම් කියන ඒවා ගොඩක් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තමන්ගේ වැඩ වලින් එන පසුබෑම් තියෙන්නත් පුළුවන්. වැඩ වැඩිවීමෙන් එන පසුබෑම්. ඒ එක්කම තව එන පසුබෑමක් තමයි දැන් අපි ආයතනයේ අපේ රාජකාරියට සමාන රාජකාරීන් වලට තව පුජ්‍යලයෝ අපි බඳවා ගත්තම ඒන පසුබෑම මේ එන මානසික ආතතිය සමහරකට සමහර ආයතන වලින් එහෙම බඳවා ගත්තම සමහරක් අය හිතනවා සමහර එම්ප්ලොයිස්ලා හිතනවා මේ මට මගේ ජොබ් එකට මේ මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ බඳවා ගැනීමෙන් නිසා කියන එක. එතකොට ගොඩක් වෙලාවට අපේ ආයතනවල මේල් ෆීමේල් අපි අර ජෙන්ඩර් බැලන්ස් එකක් තියෙන්න ඕනේ ගොඩක් ආයතනවල රිසර්ච් අනුව කියන්නේ සාර්ථක වෙන්න නම් ආයතන ප්‍රධානීන්ට අපිට දෙන්න තියෙන උපදේශ තමයි ගොඩක් වෙලාවට ෆීමේල් එම්ප්ලොයිස්ලා වැඩිපුර ආයතනයට බඳවා ගන්න. මොකද මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ජැක්මා කියන පුජ්‍යලයා අලිබබා නිර්මාර්තු ඒ පුජ්‍යලයා කතාවලට සවන් දුන්නොත් ඒ එක්කම බැලුවොත් අනිත් රිසර්ච් වලින් ගත්තොත් ෆීමේල් එම්ප්ලොයිස්ලා ගොඩක් ලෝයල් පක්ෂපාතී ආයතනවලට ඒ කියන්නේ සංසන්දනාත්මකව බලනකොට. එතකොට දැන් ඔතනදී ඔය පසුබෑම් වලදී අපිට පුළුවන් ඔය මේල් ෆීමේල් ඒ කියන්නේ ගැහැණු පාර්ශ්වය පිරිමි පාර්ශ්වය වෙන වෙනම මුහුණ දෙන දේවල් තියෙනවා. දැන් සමහරක් වෙලාවට ගැහැණු පාර්ශ්වය මුහුණ දෙන ලොකු දෙයක් තමයි මානසිකව වැටෙන තැනක් තමයි දැන් ඔන්න මැටර්නිටි ලීව් යන්න වෙලා. එතකොට මැටර්නිටි ලීව් යනුනම දැන් අපේ රාජකාරීන් ටික දැන් කව කාටරි පවරන්න ඕනේ. එතකොට ඒ කට්ටියට ඒවා කියලා දෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඒ ගිහිල්ලා එනකොට තමන් ඒ ගිය තත්ත්වය නැහැ තමන්ට ආයතනෙ. ඉතින් උතනන්න මානසිකව අපි මානසිකව වැටෙන එක තැනක් තමයි එතන. එතකොට අපි මේල් එම්ප්ලොයිස්ලා ගත්තොත් ඒක මේල් ෆීමේල් කියලා නෑ දෙගොල්ලොන්ටම බලපානවා. සමහරක් වෙලාවට අපි අධ්‍යාපන කටයුතු නිසා නිවාඩු වැඩිපුර ගන්න වෙනවා. එතකොට එක්සෑම් කරනකොට ඒවා නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වැඩත් එක්කලා ඔන්න තව අයව අපි මේකට පුහුණු කරනවා. ආයතනයක් විදියට එහෙම කළ යුතුයි. එතකොට එහෙම කරනකොටත් අපිට හිතෙනවා අපිට නිකන් පොඩි ත්‍රෙට් එකක් තර්ජනයක් එනවා. ඒත් අපි පුරුදු කරන කෙනා සමහරකට අපිට වඩා ජූනියර් කෙනෙක්. එහෙම නැත්නම් අලුතෙන් වෙන තැනකින් ආපු කෙනෙක්. එයාගේ වැඩ Tamanට වඩා හොඳයි කියලා පේන්න ගන්නවා. ඒ කාර්යක්ෂමයි, වේගවත්, නිර්වද්‍යයි. එතකොට අපිට ඔන්න එතනත් මානසිකව අපි පොඩ්ඩක් වැටෙන තව අවස්ථාවක්. තව ආයතන ප්‍රධානීන් දැනගත යුතු දෙයක් තමයි දැන් යන්න එතනත් අර පෙර වැඩසටහන වල මම කිව්වා වගේ අර සංසන්දනාත්මකව අපි ඒගොල්ලොන්ව මෝටිවේට් කරන්න යන්නේවත් එහෙම නැත්නම් විවේචනය කරන්න යන්නවත් නරකයි. මොකද එතනකටත් අපි සමහරක් වෙලාවට මානසික වැටෙන්න තව බලපාන ස්ථානයක්. තව තැනක් තමයි එහෙම පැමිණෙන කෙනෙකුට අපිට එක්කෝ දැනගන්න හම්බෙනවා. ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි අපිට දැනගන්න හම්බෙනවා නම් එහෙම නැත්නම් අපි හිතනවා. ඒ කියන්නේ අපි නිකන් අනුමාන කරනවා අපිට වඩා හොඳ සැලරි එකක් වැටුපක් හම්බෙනවා ඇති. අපිට වඩා හොඳ ෆැසිලිටිස් හම්බෙනවා. මට වඩා හොඳ ඩෙස්ක් එකක් හම්බුණා. අන්න ඔය වගේ දේවල් අපිට මානසිකව බලපානවා. අපි රාජකාරියක් කරගෙන යනකොට ඉඳගන්න ස්ථානයේ සිට, ඒ පුටුවේ සිට, ඒ හරවල තියෙන දිශාවේ සිට හැමදේම ඒ අලුත් පුජ්‍යලයට හම්බෙන එකත් එක්ක අපි සංසන්දනාත්මකව බලන්න හදනවා. ඉතින් ඔය හැම දෙයක්ම අර වැඩවලට අමතරව වැඩ වැඩිවීමෙනුත් ඇතිවෙන ඒ පසුබෑම් මේ ආතති සමගම මේ වගේ තව ගොඩක් ඒරියාස් තියෙනවා අපිට කතා කරන්න. දැන් අපි ගොඩක් වෙලාවට හංසලි දැන් අපි ඒ වගේ දෙයක් මුහුණ දෙනකොට අපි මුලින්ම කරන්නේ ඔක කාට හරි කියන්න බලනවා. අපි කරන වැරදිම වැඩක් තමයි අපි ආයතනයේම තව කාට හරි ඔක කියන එක. මොකද මේ පුජ්‍යලයා වා දන්නේ මත් එක්ක හොඳට hina වෙලා හිටියට එයා ඔක බලාගෙන හිටියාට වෙනකම්. ඉතින් ඒක නිසා සමහරක් වෙලාවට එහෙම දෙයක් කියන්න නරකයි. ආයතනයේ ඉන්න කෙනෙකුට තරගකාරීත්වයක් නෙතින ආයතනය තුල අපි හැමතිස්සෙම කියන්නේ අපි ආයතනයකට යන්න නරකයි මිතුරන් නැති කරගන්න. එතකොට මේ මිතුරන් නැති කරගන්නවා කියන්නේ දැන් මිතුරෙකුට අපි හැමදේම කියන්න පෙළඹෙනවානේ. ඉතින් ඕක Tamanට සමහරක් වෙලාවට අර බූමරැං වෙලා තමාගේ තුල කරා එන්න පුළුවන් වගේ දේවල් ආයතනයේ ඇත්ත එක්ක සාකච්ඡා කරන්න ගියා. දෙවනුව ගෙදර ඇත්ත එක්ක සාකච්ඡා කරන්න ගියාම ඊට පස්සේ ගෙදරට ගියාම හැමදාම අහනවා දැන් කොහොමද තත්ත්වය? දැන් ඔයා එක ගිය සතියේ තමයි මේ මානසික ආතතිය වාට තිබුණේ. එතකොට දැන් මේ සතියේ නැහැ. නමුත් ගෙදරින් තමයි දැන් මතක් කරන්නේ. දැන් අර ප්‍රශ්නෙට කොහොමද? උදේ පාන්දර මතක් කරන්නේ. මොකද ඒගොල්ලෝට තේරෙන්නේ මේක උදේ පාන්දර මතක් කරන එක එච්චර සුදුසු නැහැ. එතකොට ඒගොල්ලෝ අහනවා දැන් කොහොමද අර ප්‍රශ්නේ? ඔයා නැවත එතනට ගෙනියනවා මනසෙන්. ඉතින් ඒක නිසා ගෙදර ආයතවත්
ආයතනයටවත් ඕක කියනට වඩා තමන්ට හොඳ මිතුරෙක් ඉන්නවා නම් ඒක තමන් බෙදාගත්තට කමක් නැහැ. මොකද ගොඩක් වෙලාවට අපි ගොඩක් අවස්ථාවලදී බලන්න ඕනේ මේක ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ. මොකද මේක తాවකාලිකව වෙන දෙයක්. මේක මගේ ස්කිල් එක නිසා මගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු නිසා වෙන දෙයක්ද කියන එක ඒකට වෙන්න තියෙන හේතුව අපි කියන රූට් කෝස් එක. ඒකට අපි ඒක හොයාගෙන යන්න ඕනේ. ඇයි දැන් මේක තව කෙනෙක් එහෙම දැම්මේ? එහෙම නැත්තම් මට වැඩ වැඩි වුණේ ඇයි? එහෙම නැත්තම් මට වඩා තව කෙනෙකුට වැටුප් වැඩි වුණේ ඇයි? එතකොට අපි අන්නේ වගේ නියතමානීව සාධාරණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දිහා අර මං ගිය සතියේ කිව්වාගේ හෙලිකොප්ටර් view එක අපි බලන්න ඕනේ. අපි නෙමෙයි අපි දිහා අපි උඩ ඉඳගෙන බලනවා. ඇයි දැන් මට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ? මේ දේවල් මං කොහොමද පාලනය කරගන්නේ කියලා බලලා ඒකට විසඳුමක් අපි අදාළ අයත් එක්ක කතා කරගන්නෝ මිසක් වෙන අයත් එක්ක කතා කරගන්න යන එක නම් එච්චරම සුදුසු දෙයක් නෙමෙයි ආයතන එය තුල. ඇත්තටම කියනවනම් හංසලි දැන් ඕක ඔය දාලා යන්නේ ඕක දරා ගන්න බැරි කමටත් වඩා අපි ගොඩක් වෙලාවට ඕක දාලා යන්නේ එක එක හේතුන් නිසා. අපි මේ attention එක ගන්න හදනවා. අපේ immediate boss ගෙන්. එහෙම නැත්නම් අනිත් අයගෙන්. එහෙම නැත්නම් අපි කියනවා අර revengeful වෙනවා. ඒ කියන්නේ අපි නිකන් ඔය දැන් සමහරක් වෙලාවට අපි දැන් කාට හරි පාඩම උගන්වන්න අපි තව කාට හරි ඡන්දේ ගහන්නේ යන්නේ ඒ වගේ. ඒ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ අපි දැන් කාට හරි පාඩමක් උගන්වන්න තමයි මේ ජොබ් එකෙන් අයින් වෙන්නේ අපි. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට එහෙම අවස්ථාවල ගොඩක් වෙලාවට අපි තමයි පාඩම් ඉගෙන ගන්න. දැන් මගේ මේ අවුරුදු 27ක කාලය තුල මම දැකපු දෙයක් තමයි අපි මිනිස්සුන්ට පාඩම් උගන්වන්න කියලා තීරණ ගත්තොත් එහෙම අපි ගොඩක් අතරමං වෙනවා අපේ කරිය එකේ. ඉතින් අපි පාඩමක් උගන්වන්න නෙමෙයි අපිට දරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ වැඩ අධික නම් ඒ වැඩ අඩු කර ගැනීම එහෙම නැත්නම් කවුරු හරි ප්‍රධානියෙක් අලුතෙන් ආපු කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ වැඩ තව කරන කෙනෙක් එක්ක සංසන්දනාත්මකව අපි අර කිව්වා වගේ නෙගටිව් මොටිවේෂන් එකක් ඇති කරලා අපෙන් දෙයක් ලබා ගන්න හදනවා. එහෙම නැත්නම් හාස්‍ය උපදවා ගන්නවා. අර අපි සමහර කෙනෙක් කියන විහිළු කරනවා. වාට බැරුණාට මේ මෙයා ෂෝක් එකකට කරේ ද වාට දුන්නොත් දවස් දෙකක් විතර යනවා මෙයා පැය දෙකෙන් කරන්නේ. ඒ වගේ ආයතන ප්‍රධානීන් ඉන්නවා අපි දැකලා තිනවා. ඉතින් ඒ වගේ දේවල් කතා බහ කරලා අපිට පුළුවන් ඒවා විසඳා ගන්න අදාළ අයත් එක්ක. ඉතින් දැන් ලංකාවේ තියෙන නීති සංග්‍රහය අනුව මොන රැකියාවක් කරත් 70%ක් 80ක් විතර රැකියාවන් 1 month notice එක මාසයක නෝටිස් එකක් දීලා අයින් වෙන්න පුළුවන්. මං හිතන්නේ රට ඒක අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ රට දුප්පත් වෙන්න බලපාලා තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද අපි ඕනම තැනකින් ඕන කෙනෙක් ගන්න මාසයක් අපිට නෝටිස් දීලා එන. ඊට පස්සේ අපි ආයතනත් එක්ක ක්‍රොස් චෙක් කරලා බලන්නේ එයා ඇයි එතනින් එන්නේ කියලා. දැන් අපි නම් මම ඉන්න ඉන්ටර්වයුව බෝඩ්ස් වල නම් මම ගොඩක් වෙලාවට හංසලි අහනවා. ඇයි එතනින් එන්නේ? ඔයා එතන අයට කතා කරේ නැද්ද වගේ මේ ප්‍රශ්නේ. හරියට පඩි වැඩි කිරීමක් නම් ඕනේ. ඒ පඩි වැඩි කිරීම කතා කරේ නැත්තේ ඇයි? ඒගොල්ලෝට ඒ පඩි වැඩි කිරීම දෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ඒ පඩියක් වැඩි වෙන්න තරම් සුදුසු විදියට වැඩ කරන්නේ නැද්ද? එතකොට ඔයා පඩි වැඩි කිරීම percentage එකක් විදියට ප්‍රතිශතයක් විදියට 100ට කීයක් බලාපොරොත්තු වෙනවද? 130ක් ප්‍රශ්නයක් නෑ 100ක් බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඉතින් ඌ වගේ අසාධාරණ ඉල්ලීම් තියෙන අය තමාගේ ආයතනයට ආමත් ඒකම තමයි එතන සිද්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ ඇවිල්ලා වැඩි කල එතන රැඳෙන්නේ නැහැ. මාසෙක නෝටිස් එකක් දීලා යනවා සමහරක් වෙලාවට පාඩමක් උගන්වන්න. ඉතින් ඒකේ තමන් දැනගන්න ඕනේ තමන්ගේ වගකීම පැහැර හැරීමක් තමයි එතනදී වෙන්නේ. අනිත් පැත්තෙන් හංසලි ගොඩක් වෙලාවට ආයතන හැර යන්නේ මිනිස්සු ආයතනය නෙමෙයි හැර යන්නේ. මිනිස්සු හැර යන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එකට people leave people. People they never leave companies. ඉතින් මිනිස්සු ගොඩක් වෙලාවට හැර යන්නේ එක්ක ඉමීඩියට් බොස් එහෙම නැත්නම් අර ටීම් එක. ඉතින් තමන් එහෙම මාසෙක වගේ ඒ තියෙන අවම කාලයක් පාවිච්චි කරලා වැඩ ටික හරියට ඉවර කරගන්න නැතුව යනවා කියන්නේ එකක් තමන්ව ලේබල් කරගන්නවා තමන් වගකීමක් නැති පුස්ගලේ. අනිත් පැත්තෙන් ටීම් එකට හානියක් වෙනවා. තමන්ටත් අනාගතයේදී හානියක් වෙනවා. ඉතින් මේක හැර දාලා යන්න නෙමෙයි වෙන්න ඕනේ. පීඩනය තියෙනකොට පීඩනය අඩු කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය සජෙෂන්ස්, ඒ කියන්නේ ඒකට අවශ්‍ය අපි කියනවා ඇඩ්වයිසර්ස් එහෙම නැත්නම් ඒකට අවශ්‍ය උපදෙස් අපිට පුළුවන් ලබා දෙන්න අපේ ඉමීඩියට් බොස්ලටත්. ඒ අනිත් ඩිසිෂන් මේකර්ස්ලටත්. ඊට පස්සේ අපි ආයතනයක් හැර යන්න නෙමෙයි වෙන්න ඕනේ. ඒක අපි බලලා කොහොමද අපි එතනින් ඊළඟ මට්ටමට යන්නේ කියන එක තමයි අපි කළ යුත්තේ.
දරා ගන්නම බැරි වුණොත් හන්සලි අපිට පුළුවන් දැන් ගොඩක් වෙලාවට අපිට ඇනුවල් ලීව් කියලා තියෙනවා. එතකොට අපිට ප්‍රධාන ලෙසම අපි අර අපේ ඉමීඩියට් බොස් එක්ක කතා කළ යුතුයි. HR එක්ක කතා කළ යුතුයි අපි. මානව සම්පත කළමනාකරණය කරන ඒ විශේෂ පුද්ගලයන් එක්ක කතා කරන්න පෙළඹෙන්න ඕනේ. ඒකම අපිට පුළුවන් දවස් 10ක වගේ ඇනුවල් ලීව් එකක් ගන්න. බැහැයි කියලා දෙයක් නෑ මේ පීඩනය අවම කරගන්න. වැඩේ ගොඩක් වෙලාවට වෙලා තියෙන අපි දන්නේ නෑ මේක කොහොමද කරගන්නේ කියලා. මොකද අර මං කිව්ව විදිහට හෙලිකොප්ටර් view එක අපිට නැහැ. අපි මේ වැඩේ දිහා බලන්න ඕනේ. එකක් තමයි මේ අපි දැන් මේ කරගෙන යන වැඩේ අපේ ඒක අර sense of ownership කියන අපි අපේ කියන එක ගන්න ඕනේ. ඒක අපේ ටීම් එකේ කියන එක අපි හිතන්න ඕනේ. එහෙම නැතුව මොකක් හරි මේකේ දැන් ප්‍රශ්නයක් වෙච්ච නිසානේ මෙතන පීඩනේ වැඩි වෙන්නේ. ඒතර මේ පීඩනේ වැඩි වෙනකොට අපි ගොඩාක් වෙලාවට පුරුදුලා තින්නේ අපි කියන passing the ball. මේ බෝල් පාසින් කරන්න නරකයි. මේක අරයා මෙයා කියලා එහෙම කරන්න නරකයි. මොකද අපි අවසානයේදී මේ ආයතනයේ වැඩ කරන මේ ටීම් මෙම්බර්ස්ලාගේ බ්ලෙසිංස් අපිට අවශ්‍යයි. ආයතන ප්‍රධානීන්ගෙන් අපි කියන සර්විස් සර්ටිෆිකේට්, සර්විස් ලෙටර් එක අවශ්‍යයි. ඉතින් අපි බලන්න ඕනේ පීඩනයක් තියෙන වෙලාවක පැන ගන්න නෙමෙයි ආයතනේ. පීඩනයක් තියෙන වෙලාවක ඒ කියන්නේ තමන් හරියට perform කරන්නේ නැහැ මේ වෙලාවේ. තමන් හරියට තමන්ගේ රාජකාරිය කරන්නේ නැති වෙලාවක පැනලා දුවන එක නෙමෙයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පීඩනේ එන්නේ උඩින් වෙන්න පුළුවන්. එතකොට අපි එතනින් මේක හැරදාලා යන එකත් නෙමෙයි වෙන්න ඕනේ. එතකොට අපි නිකන් පරාජිතයෙක්. එහෙම නැත්නම් අපි අර කියනවා කවර්ඩ් කෙනෙක්, ලූසර් කෙනෙක්. ඒ කියන්නේ අපි බියගුළු මේ අවාසනාවන්ත පරාජිතයෙක් විදියට පලා යන්න ඕනේ නැහැ. ඒකට තමයි මුහුණ දෙන එක තමයි රාජකාරී කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව නෙමෙයි යන්න ඕනේ. පීඩනය දිගටම එනවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා හංසලි මගෙන් ඇහුවේ. පීඩනය දිගටම එනවා නවත්ත ගන්න බෑ. පීඩනය අඩු වෙන්නේ නැහැ කියලා දෙයක් ඇත්තටම නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට අපි අර කියනවා අපි අවුට්කම් එක එහෙම නැත්නම් අවුට්පුට් එක ගැන අපිට සෑහීමක් නැත්තම් දිගින් දිගටම ඉතාම සරල දෙයක් අපි කරන්න ඕනේ. අවුට්පුට් එක ගැන අපිට පැහැදිලි නැති හැමතිස්සෙම අපි බලන්න ඕනේ ඉන්පුට්ස් මොනවද ඒ ඉන්පුට්ස් වෙනස් කරන්න ඕනේ මොනවද මේ අපි ඉන්පුට්ස් කියන්නේ ගොඩක් වෙලාවට අපි කාර්යාලයට එන වෙලාව අපි කාර්යාලයට ඇවිල්ලා අපේ වැඩ ප්ලෑන් එකක් විදියට අපි ඒ සකසා ගන්න විදිය කළමනාකරණය කරන විදිය අපි සමහර අපිට කරන්න අමාරු වැඩ අපි අනිත් අයට කියලා කරව ගන්න පුළුවන් වැඩ කොහොමද අපි ඒවා ඒගොල්ලොත් එක්ක දීලා අපි ඩෙලිගේට් කරලා ඒ ටික කරන්න කියලා ඒ ඉන්පුට්ස් වල පොඩි පොඩි වෙනස්කම් කරොත් අවුට්පුට් එක outcome එක වෙනස් වෙනවම තමයි. It's a very proven factor. ඒක අනිවාර්යයෙන්ම ඔප්පු වෙලා තියෙන දෙයක්. ඉතින් අපි outcome එක ගැන ප්‍රශ්න තියෙනවා නම් inputs ටික list down කරලා inputs වල පොඩි පොඩි වෙනස්කම් කරා නම් outcome එක ගොඩක් වෙලාවට සැහැීමකටපත් වෙන තත්යකටපත් වෙනවා. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් හංසලි යොමු කරේ. දැන් ගොඩක් වෙලාවට අපි හිතනවා වැඩ වැඩියෙන් දෙන කෙනාට සහ අඩුවෙන් දෙන කෙනාට ෆේවරේෂන් එකක් තියෙනවා කියලා. ඇත්තටම ඕක නෙමෙයි ඇත්ත තත්ත්වය. අපි වැඩ ඕනම ආයතනයක වැඩියෙන් දෙන්නේ වැඩ කරන්න පුළුවන් මනුස්සයට. වැඩ කරන්න පුළුවන් මනුස්සයට අපි තමයි වැඩියෙන් වැඩ දෙන්නේ. සහ අපිට වැඩක් දීලා අපිට ඒ පුජ්‍යලට රාජකාරිය පවරලා අපිට ඒ මනුස්සයගෙන් අපිට පුළුවන් ඩිපෙන්ඩ් වෙන්න. ඒ කියන්නේ එයාට වැඩේ දුන්නොත් හරියට කරනවා කියන ඒ විශ්වාසය හින්දා තමයි ආයතන ප්‍රධානීන් වැඩිපුර යාට වැඩ දෙන්නේ. ඒතකොට එයා දක්ෂ වෙන්න ඕනේ. අපි මම හැමදාම කියන මගේ කන්සල්ටේෂන්ස් වල කියන දෙයක් තමයි right what you can do others can do. දැන් අපිට පුළුවන් පොඩි මේට්‍රික්ස් එකක් දාලා you and others right can cannot කියලා ඕක ග්‍රිඩ් එක විදිහට හතරට බෙදලා අපිටත් කරන්න පුළුවන් අනිත් අයටත් කරන්න පුළුවන් වැඩ තියෙනවා නම් අපි හිමීට ඒ බොස්ලාගේ අනුමැතිය අනුව ඒ වැඩ සමහර දේවල් පාස් කරන්න ඕනේ. දැන් අනිත් අයට කරන්න බැරි මට විතරක් කරන්න පුළුවන් තියෙන වැඩ මමමනේ කරන්න ඕනේ. එතකොට මම මේක කරන්න ඕනේ. මට වැඩ එනවා. මම වැඩ පොඩ්ඩක් ඩෙලිගේට් කරන්න. බෙදා හරින්න ඉගෙන ගන්න ඕනේ වගේ අවස්ථාවක්. ඉතින් වැඩ එනවා කියන්නේ සන්තෝෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතන ප්‍රධානීන් ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා තමයි ඔයාලට වැඩිපුර වැඩ දෙන්නේ. සමහර කෙනෙක් වැඩ නොදී ඉන්න කෙනා සමහර ආයතනවල එහෙම තියෙනවා. වැඩ නොදී ඉන්නේ යාට මොකක් හරි විශේෂ දෙයක් තියෙන නිසා. නමුත් ඒක විනාශයක් කරන්නේ පුජ්‍යලයට. මොකද අවසානයේදී අර මං කිව්ව විදිහට වැඩ වැඩි වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් බොස් කෙනෙක් මාරු වෙන අවස්ථාවකදී අර පුජ්‍යලයට ආයතනයේ රැඳී සිටින්න බැරි වෙනවා. ඉතින් වැඩ කරන එක බ්ලෙසිං එකක්. වැඩ ඒ දිහා බලලා බෙදා ගන්න එකත් ඒ වගේම ස්කිල් එකක්. පීඩනය අඩු අවම කරගන්න තව ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. දැන් අපි අර උදේට නැගිටිනකොට අපිට අයියෝ අදත් රස්සාවට යන්න ඕනේ කියලා හිතෙනවා නම් අන්න ඒ මානසිකත්වය අපි වෙනස් කරගන්න ඕනේ. මොකද මේ මතක් කරගන්න තමන්ගේ හැමදාම පළවෙනි දවස.
මොකද කිසිම ආයතනයකින් අර මම හැමදාම කියන දෙයක් තමයි මිනිස්සුන් ගිහිලා ලනු දාලා ඇදන් ඉන්නේ නැහැ. අපි තමයි ගිහිල්ලා ආයතනයට CV එකක් දාලා ඉන්ටර්විව් එකේ Q එකේ ඉඳලා ඒ පොලිමේ ඉඳලා අමාරුවෙන් මේ ජොබ් එක ලබා ගන්න. ඉතින් ඒ ලබාගත්තු ඒ අවස්ථාව කවදාකවත් මතක නැති කරන්න අරකයි. දියුණු වෙන්න ඕන. හැම තිස්සෙම ඒක 100ට ගන්න. මම කොච්චර අමාරුවෙන්ද මේ ජොබ් එක හොයාගත්තේ. මම කොච්චර අමාරුවෙන්ද මගේ පළවෙනි රැකියාව හොයාගත්තේ. ඊට පස්සේ මම උසස් වීම ලැබුවේ. ඊළඟ රැකියාව මම හොයාගත්තේ. ඉතින් මේ රස්සාව මට මේ තියෙන එකම ලොකු බ්ලෙසිං එකක්. ලොකු දෙයක් කියන එක අපි හිතට දාගන්න ඕනේ. ඒකට නැගිට්ටකම බලන්න ඕනේ. රයිට් මට මේ රස්සාව තියෙනවා. ඉතින් මේක මේ පීඩනය අවම කරගන්න තියෙන ඊළඟ දේ තමයි විශේෂයෙන්ම සඳුදා වගේ දවසක අර හංසලේ කිව්වා වගේ හරි බිසි. එතකොට අපි ඒ වගේ වෙලාවල් වලට ගොඩක්ම කරන්න ඕනේ උදේ පාන්දර අපි දැන් අපේ 8 මාරට පටන් ගන්න ආයතනයක් නම් 8 මාර නෙමෙයි අපි ටාගට් කරන්න ඕනේ. අපි ටාගට් කරන්න ඕනේ 8යි 10යි. එතකොට අපි ටිකක් වේලානින් ගියාම අර සයිකොලොජිස්ට්ලා කියනවා මේ අපි ගත්තම এডুকেෂනිස්ට්ලාත් එහෙම කියනවා එක්සෑම් එකට වුණත් යනකොට ටිකක් වෙලා ගිහිල්ලා ඒ එක්සෑම් එකේ ඉඳගෙන කරන තැනට පොඩ්ඩක් ඉඳගෙන වටපිට බලන්න. එහෙම එතකොට තව කියනවා ප්‍රසන්ටේෂන් ස්කිල්ස් වලදී අපි ඒවත් රිසර්ච් කරලා හොයාගත්තු දේවල් අපි ප්‍රසන්ටේෂන් එකක් දෙනවා අපි ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදියට එහෙම නැත්නම් අපිට කතාවක් පවත්වන්න තියෙනවා. පුළුවන් තරම් ඒ ඔඩියන්ස් එකට ගිහිල්ලා මයික් එක ගත්තම පෝඩියම් එකක් තිබ්බත් නැතත් අපි ඔඩියන්ස් එක දිහා හොඳට බලන්න ඕනේ. බැලුවම අපිට ඒ තියෙන ස්ටේජ් ෆියර් එක නැති වෙනවා. අන්න ඒ වගේ තමයි අපි ආයතන ටිකක් කලින් ගියාම අපිට ආත්ම විශ්වාසය වැඩි, අපේ කොන්ෆිඩන්ස් ලෙවල් වැඩි. ඊට පස්සේ අපිට පුළුවන් මේ වැඩ ටික කළමනාකරණය කරගන්න ලිස්ට් ඩවුන් කරන්න. ඊයේ ප්ලෑන් කරලා කරගන්න බැරි වෙච්ච වැඩ. හැමතිස්සෙම මම කියන දේ තමයි මාස්ටර් ලිස්ට් එකක් තියාගන්න ඕනේ අපිට වැඩ. අලුතෙන් වැඩක් මැදක් හරිය දාම ඒකට දාන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒ සැකස්ම, ඒ කියන්නේ මේ ප්ලෑනින් කියන එක තියෙනවා නම් මම හිතන්නේ පීඩනේ ආඩියෝ ගොඩාක් අපිට පීඩනේ තියෙන්නේ අපි වැඩ කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි තරමට හැම තැනම වැඩ අපි ගිහිල්ලා අපි කියනවා පාක් කරලා තියෙනවා. ඒතර පාක් කරලා තියෙනවා අපිට මතක් වෙන්නේ බොස් හරි වෙන කවුරු ඇහුවම. එතකොට හැමතිස්සෙම අපි ඉන්නේ පොඩි ඒ ෆියර් ෆැක්ට් එකක් තියෙනවා. අපිට බයෙන් ඉන්නේ අපි අර වැඩේ කරලා නැහැ. කවුරු හරි අපෙන් අහයිද දන්නේ නැහැ. දැන් අපිට අඬ ගහයිද දන්නේ නැහැ. ඉතින් ඒක අපේ ඇත්තටම හෝමෝන්ස් වලටත් හොඳ නැහැ. අපේ මූණ දැක්කම ටිකක් කවුරු අඬ ගැහුවම අපි ටිකක් අන්න බොස් අඬ ගහන මොකද දන්නේ නැහැ කියලා බයෙන් යන්නේ. ඉතින් ඒ ඇයි අපි තාම ප්ලෑන් කරගෙන ඒ මනා ඩිසිප්ලින් එකක් ඇතුව අපේ වැඩ ප්ලෑන් කරගෙන නැති නිසා තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. හරිම මම හිතන්නේ අපි අර පටන් ගත්ත අපි A level වලින් පස්සේ ඇවිල්ලා අපි දැන් ප්‍රොමෝට් වෙලා ආයතන ප්‍රධානීන්ට අපි වෙනම වැඩසටහනක් දෙකක් කරන්න ඕනේ කියලාත් අපි කතා කරා හංසලි. නමුත් මෙතනදී මේක අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕන දෙයක්. ආයතන ප්‍රධානීන් කරන්න ඕනේ හැමතිස්සෙම අපි මං හැමදාම කියන වගේ මොන වගේ තනතුරක් තිබුණත් තනතුරක් නැති වෙන්නත් පුළුවන්. මං හිතන්නේ මං හංසලිටත් කිව්වා Leader Without a Title by රොබින් ශර්මා. හොඳ ෂෝක් පොතක් ලියලා තියෙනවා රොබින් ශර්මා විසින්. ඒ පොතේ තියෙන්නේ අපේ ඩෙසිග්නේෂන් එක අපිට අදාළ නැහැ. අපි ලීඩර්ෂිප් එක අපි එළියට ගන්න ඕනේ. මොකද්ද ලීඩර්ෂිප් එක කියන්නේ? අපි මේ වැඩ කරගෙන යන්න අපහසු අය හඳුනාගෙන ඒගොල්ලොන් හරි මගට දාන එක තමයි අපි කළ යුත්තේ. දැන් මම ඔය කිව්වා වගේ අපි ඒගොල්ලන්ට වැඩ දෙන්න නරකයි හිතුණු ගමන් අඬ ගහලා. සමහරක් වෙලාවට අපි අහනෝනේ දැන් මොකද්ද කරගෙන යන වැඩි? දැන් මොකක් හරි හදිස්සි වැඩක් කරනවා. කවුරු දීපු වැඩක්ද මේ? දැන් ගොඩක් වෙලාවට ආයතන ප්‍රධානීන් මේක හරියට අහලා නෙමෙයි ඊළඟ වැඩේ බාර දෙන්නේ. එතකොට මොකද කරන්නේ? අර පුජ්‍යලයේ කරගෙන හිටපු වැඩේ නවත්තනවා. නවත්තලා මේ වැඩේ කරන මොකද ඊට වඩා වෙන රෑන්ක් එකක වෙන උසස් නිලයක ඉන්න කෙනෙක් මේ වැඩේ දීපු නිසා. ඒතර අර වැඩේත් කරගන්න බෑ හරි වෙලාවට මේ වැඩේත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා මගේ කන්සල්ටේෂන්ස් වල මම ගොඩක් වෙලාවට ඕකට වෙනම ප්ලෑන් එකක් තියෙනවා හංසලේ. දැන් අපිට මේ වැඩසටහන අපේ නම් ඒ මාතෘකාව අපි ඉදිරි වැඩසටහන වෙනම අපි කතා කරන්න ඕනේ. මම ඒකට දත්ත ඇතුවම පෙන්නන්නම් කොහොමද අපි ආයතන ප්‍රධානීන් මේ විදියට මේගොල්ලොන්ව මග පෙන්වන තත්ත්වයට දාන්නේ කියලා. හැබැයි සරලව කියනවා නම් ඒගොල්ලෝ ඒ නායකත්වය දෙන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ ඒගොල්ලොන්ගේ ප්ලසස් මයිනසස්. ඒ කියන්නේ ශක්තියින් සහ දුර්වලකම්, ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නසස් අඳුනගෙන ඒ අනුව තමයි අපි ඒගොල්ලන්ට රාජකාරීන් පවරන්න ඕනේ. පීඩනයක් ඇති වෙච්ච ගමන් අපි
පැනලා යන්න උත්සාහ ගන්න නරකයි. ඒක වෘත්තීමය මට්ටමින් හෝ තමගේ පෞද්ගලික මට්ටමින් වුණත් එහෙම පැනලා යන්න නෙමෙයි අපි ඕනේ පීඩනයක් ඇති වුණාම පීඩනය ඇති වෙච්ච වෙලාව මේ පීඩනය ඇති වෙච්ච ඒකට හේතු හොයාගෙන ඒක නැති කරන්න උත්සාහ ගන්නවා මිසක් අපි පැනලා යෑමක් නෙමෙයි අපේ ආයතනය තුලින් කළ යුත්තේ. යන්නම අවශ්‍ය වෙන්නේ අපිට උසස් වීම නැත්තම් ඉගෙන ගන්න දෙයක් නැත්තම් යන්න වෙනවා. ඒ යන්න ඕනේ හොඳට perform කරගෙන ඉන්න වෙලාවක. එහෙම නැතුව perform නොකරගෙන සියලු දෙනාගේ අප්‍රසාදය උඩ නෙමෙයි අපි ආයතනයකින් එළියට ගමන් කරන්න ඕනේ.